හරි මේ වීඩියෝ එක මම දාන්නේ ප්‍රධාන වශයෙන්ම මේ පෙබරවාරි 17 2026 පෙබරවාරි 17 සාමාන්‍ය පෙළ විභාග ලියන්න ඉන්න ගණිතයට ලකුණු 35ට වඩා අඩු දැනට ෆේල් මට්ටමේ ඉන්න අයට විතරයි. ඔන්න පළවෙනි දේ මතක තියාගන්න මේ වීඩියෝ එක බලන්න ඕනේ. මේ වෙනකොට ෆේල් මට්ටමේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් විතරයි. මොකද ඒ අය පහුගිය දවස් ටිකේම හැම වීඩියෝ එකකම වගේ කමෙන්ට් දාලා මගෙන් ඉල්ලපු දෙයක් තමයි ලකුණු 10යි 15යි 20යි 25යි මොකක්ද කරන්න නිසා මොනවද කරන්න නිසා මොකක් කර විදියක් අපිට හදලා දෙන්න මොකක් කර විදියක් S එකක් දාගන්න C එකක් දාගන්න ඔන්න වගේ ගොඩාක් මැසේජ් කෝල්ස් කමෙන්ට් ආපු නිසාම තමයි ඒ අය ගැනත් හිතලා මේ වගේ වීඩියෝ එකක් දැම්මේ. එතකොට මෙතනින් එහාට සාමාන්‍ය ලකුණු මට්ටමක ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න එපා. මෙතන මම ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපිට ඉතුරුලා තියෙන ටික දවසින් මේ දින කීපයකින් දැනට ඔයා ඉන්න මට්ටමේ ඉඳලා S එකක් C එකක් දාගන්නේ කොහොමද කියලා. එහෙනම් මේක බලන්න ඕනේ මේ මට්ටමේ ඉන්න අය විතරයි. හරි පළවෙනි දේ තමයි ඔයා මොකක් හරි වැරද්දක් නිසා එක්ක ඔයාගේ වැරද්දක් එහෙම නැත්නම් වෙනත් හේතුවක් සාධාරණ හේතු තියෙන්න පුළුවන් සමහර විට ඔයාගෙන් වැරදි වෙන්න පුළුවන් මොනවාම හරි හේතුවක් මත ඔයා දැන් මේ වෙලාවේ ඉන්නේ ගණිතය ෆේල් වෙන මට්ටමේ ලකුණු 35ට අඩුයි කියලා කියන්නේ ඇත්තටම ඔයා ඉන්නේ ෆේල් වෙන මට්ටමේ ඒක අපි පිළිගන්න වෙනවා ඒක තමයි සත්‍ය ඒක පිළිගන්න වෙනවමයි අපිට එතකොට ඒ කියලා අපිට දැන් අතාරින්න බෑනේ මේක ඔයා අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිල්ලා නේද අවුරුදු 11ක් වේදම් කරලා සල්ලි කාලය මේ හැමදේම වේදම් කරලා දැන් ගණිතය ෆේල් වෙන්න යනවා කියලා කියන්නේ ගණිතය ෆේල් වුණොත් අපි දන්නවා සාමාන්‍ය විභාගය ෆේල් කියලා තමයි සැලකන්නේ. එතකොට මොනවාම හරි දෙයක් කරලා මේ ලැබෙන්න තියෙන ප්‍රතිඵලේ වෙනස් කරන්න අඩුතරමේ උත්සාහ කරන්න හරි අපිට පුළුවන් නේ. එතකොට මේ දේවත් නොකර මේක ෆේල් වෙන්න දීලා බලාගෙන ඉන්නවට වඩා හොඳයි මේකට අඩුතරමේ උත්සාහ කරලා හරි මොකක් කර දෙයක් කරගන්න එක. මොකද ඒ අය මෙච්චර කමෙන්ට් දාලා ඉල්ලුවෙත් මේක අන්තිම මොහොතේ හරි යාලට වැඩ කරන්න ඕනේ කියලා. ඉතුරු නිසානේ සිතුවිල්ලක් ආව නිසානේ. එතකොට ඒ අය ගැන හිතලා තමයි මේ වීඩියෝ එක දාන්නේ. හරි අපි බලමු මේ ඉතුරුලා තියෙන ටික කාලෙන් මොනවද අපිට කරගන්න පුළුවන් මොනවද අපිට කරගන්න බැරි කියලා. පළවෙනි දේ තමයි ඔයාලට දැන් මෙතන මහා ලොකු දෙයක් කරගන්න තරම් කාලයක් නැහැ. හේතුව අපිට තියෙන ගණිතය විතරක් නෙමෙයි ගණිතය විතරක් ලියන කෙනෙක් ඉන්නවනම් ඒ වගේත් මට කතා කරා දෙවෙනි පාරට ගණිතය ලියන අය ඉන්නවා කිව්වා. ඒ කියන්නේ පළවෙනි පාර ලියලා අසමත් වෙලා දෙවෙනි පාර ගණිතය ලියනවා. දැනටත් ලකුණු මේ පාරත් ෆේල් වෙන්න යන්නේ. පළවෙනි එක තමයි මම මේ උපදෙස් ටික දෙන්නේ ඔයාලා විෂයන් 9ම ලියනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක්ට. ඊට අමතරව ගණිතය විතරක් ලියන කෙනෙක් ඉන්නවා නම් එයාගේ මට්ටමේ මේ කියන දේවල් ටික ගලප ගන්න. මම ප්‍රධාන වශයෙන් උපදෙස් දෙන්නේ දැන් විෂයන් 9ක් බැලන්ස් කරගෙන කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි. විභාගේ පටන් ගන්න පෙබරවාරි 17 ගණිතය තියෙන්නේ ඊට සතියකට පස්සේනේ. එතකොට තව සතියක් අපිට වැඩ කරන්න කාලය ඉතුරුලා තියෙනවා. එතකොට අපි බලමු විෂය නිර්දේශයේ තියෙන ලේසි පාඩම් කීපයක් විතරක් කරගෙන කොහොමද අපි S එකකට C එකකට යන්නේ කියලා. මම මේ කියන පාඩම් ටික හදලා තියෙන්නේ C එකකට. එතකොට ඔයාලට ගැලපෙන විදිහට ඔයා මේක වෙනස් කරගෙන ඔයාලට අවශ්‍ය ලකුණු ගන්න ඔයා වෙනස් කරගන්න බලන්න. හරි. පළවෙනි දේ තමයි අපිට ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබෙනවා. එකක් ගණිතය එක ප්‍රශ්න පත්‍රය අනිත් එක ගණිතය දෙක ප්‍රශ්න පත්‍රය. එක ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අපිට තෝරගන්න බෑ. කෙටි ප්‍රශ්න 25යි ව්‍යුහගත රචනා ප්‍රශ්න 5කුයි ලැබෙනවා. එතකොට කෙටි ප්‍රශ්න 25 ගැන මම අන්තිමට කතා කරන්නම්. අපි දැන් බලන්න මම ලියලා තියෙන මෙතන පාඩම් 10ක්. ඔය පාඩම් 10 නිවැරදිව ඉගෙනගෙන පිළිවෙලකට ඉගෙනගෙන කොහොමද මේ වෙලාවේ C එකකට යන්නේ කියලා තමයි මම දැන් මේ කියන්න යන්නේ. බලන්න මම මෙතන ලියලා තියෙනවා පාඩම් 10ක්. මෙතන 5යි එක ප්‍රශ්න පත්‍රයේ පාඩම් 5යි දෙක ප්‍රශ්න පත්‍රයේ පාඩම් 5යි ඔක්කොම පාඩම් 10ක් තියෙනවා. මේ හැම ප්‍රශ්නයකටම අපිට ලකුණු කීය ගන්න ලැබෙනවද? හැම ප්‍රශ්නයකම ලකුණු 10 ගන්න ලැබෙනවා. එතකොට ප්‍රශ්න 5ට 10 වරක් 5 50යි මෙතන 50යි ලකුණු 100ක් ලැබෙනවා. ඔන්න ලකුණු 100ක් ලැබෙනවා. හරි. එතකොට මම කියන්නම් මේකෙන් ඔයාට තනියෙන් මොනවද කරගන්න පුළුවන් කියලා බලන්න. ඊට අමතරව හරි බලන්නකෝ දැන් මෙතන අපි ලකුණු සම්පූර්ණ ලකුණු ටික එකතු කරගමුකෝ. මම කියන්න ඔයාලට මෙන්න මේ පාඩම් වල හැම ලකුණක්ම ගන්න ඕනේ නැහැ. අඩුතරමේ රෝම ඉලක්කම් 1 2 3 අන්න ඒ වගේ ටික හරි හදාගන්න. එක ප්‍රශ්නයක් දෙකක් සම්පූර්ණයෙන් හදාගන්න බලන්න. හරි. භාග පාඩම කියන එක සම්පූර්ණයෙන්ම මම දාලා තියෙනවා YouTube එකට. සම්පූර්ණයෙන්ම YouTube එකට දාලා තියෙනවා. ඔයාලට පොඩි කාලයක් අධ්‍යයනය කරලා මේ පාඩම කොට දාගන්න පුළුවන්. ඊළඟට මෙතනින් වටප්‍රස්ථාර ජාල රේඛය සමුච්ච වටප්‍රස්ථාර ජාල රේඛය සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන පාඩමත් YouTube එකේ තියෙනවා. මේකත් YouTube එකේ දාලා තියෙනවා. මෙන්න මේක විතරක් YouTube එකේ නෑ. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන කොටස නෑ. මම තව ටිකකින් කියන්නම් මේක කොහොමද කරගන්නේ කියලා. ඊළඟට බදු සහ පොලිය කියන සම්පූර්ණ පාඩම් ටික YouTube එකේ දාලා තියෙනවා. මෙතනින් කොටස් වෙළඳ පොළයි හීනවන ශේෂ ක්‍රමයයි තාම දාලා නෑ. ඊළඟට කොටදැල අරුප් සරහන කියන එකක් දාලා නෑ තාම. මේකත් YouTube එකකින් කරගන්න පුළුවන් ඔයාලට.
ඊළඟට වර්ගඵල පරිමිතිය කියන එකක් තාම කරලා තාම දාලා නැහැ ඒක YouTube එකට. ඊළඟට fx fd වගේ ගණන් දෙකක් දාලා තිනවා fx ක්‍රමයට හදන විදිය සහ fd ක්‍රමයට හදන විදිය. එතකොට මේකත් ඔයාලට YouTube එක විතරක් බලලා මෙන්න මේ ප්‍රශ්න කොට දාගන්න පුළුවන්. නිර්මාණ බිඳුව මට්ටමේ ඉඳලා පැය 5ක විතර සෙමන එකක් තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න. වෙලාව තියෙනවා නම් විතරක් බලන්න. බිඳුව මට්ටමේ ඉඳලා නිර්මාණය හැම තියරි එකක්ම කියලා දෙනවා. හැබැයි ඒකේ ප්‍රශ්න සාකච්ඡා කරන කොටසක් නැහැ. එතකොට මේකත් ඔයාලා YouTube එක බලලා කොට දාගන්න පුළුවන්. ඊළඟට කුලක පාඩම දාලා නැහැ. කුලක දාලා නැහැ. ඊළඟට සමගාමී සමීකරණ ගොඩනැගීමේ සිට සමගාමී සමීකරණ විසඳීම කියන කොටස වෙනම වීඩියෝ එකකින් දාලා නැහැ. සමගාමී සමීකරණ සමගාමී සමීකරණ ගොඩනැගීම කියන එක වෙනම වීඩියෝ එකකින් දාලා නැහැ. සමගාමී සමීකරණ විසඳීමට දාලා තියෙන වීඩියෝ එකක්. ඊළඟට සමගාමී සමීකරණ 2016 ඉඳන් 2024 වෙනකන් හදපු පාස් පේපර්ස් වීඩියෝ එකක් දාලා තියෙන්නේ. අනිවාර්යෙන් බලලා මේක නම් කොට දාගන්න පුළුවන් ස්ථිර වශයෙන්ම. බලන්න මෙතනත් එක ප්‍රශ්න පත්‍රයේත් බදු පොලී කොටස් වෙළඳ පොලෙන් ප්‍රශ්නයක් එනවා. දෙක ප්‍රශ්න පත්‍රයෙන් බදු පොලී කොටස් වෙළඳ පොල ප්‍රශ්නයක් එනවා. එතකොට මේකෙනුත් බදු සහ පොලිය කියන කොටස් ටික දාලා තියෙන්නේ. කොටස් වෙළඳ පොල කියන එක දාලා නෑ YouTube එකට. හරි. බලන්නකො දැන් මේ YouTube එකේ තියෙන දේවල් වලින් ඔයාලට කොච්චර ලකුණක් ගන්න පුළුවන්ද කියලා මේ බලන්නකො. මේ 10ම අනිවාර්යෙන් ගන්න පුළුවන්. මෙතනත් 10ක් ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කොටස කරලා නැති නිසා පොඩි අවුලක් තියෙනවා. මෙතනත් ඒ වගේ අවුලක් තියෙනවා. මෙතනත් මේ ලකුණු 10 අනිවාර්යෙන් ගන්න පුළුවන්. මේ 10 අනිවාර්යෙන් ගන්න පුළුවන්. සමගාමී සමීකරණත් අනිවාර්යෙන්ම ලකුණු 10ක් ගන්න පුළුවන්. මම 10යි කියලා දැම්මට ඔයා ඒකෙන් කැමති කොටසක්. ඒ කියන්නේ 10න් 10ම ගන්න බැරි වෙයිනේ. හැබැයි හිතලා බලන්නකො දැන් මෙතන 10යි, 10යි 20යි 30යි 40යි. ලකුණු 40ක් විතර ගන්න පුළුවන්. අඩුතරමේ 40ක් විතර. 40යි. හැබැයි මෙන්න මේවත් දැන් බදු පොලි වලින් මෙතරක් ආවොත් එහෙම ලකුණු 50ක් ගන්න පුළුවන්. මේ මෙතන 50යි 60යි. ලකුණු 60කට කිට්ටු වෙන්න මම YouTube එකට දාලා තියෙන නොමිලේම ඔයාලට ඉගෙන ගන්න. හරි. එතකොට ඔයාලා මගෙන් බලලා ඉගෙන ගත්තත් වෙන කොහින් හරි ඉගෙන ගත්තත් මම කියන්නේ මේ වෙලාවේ ඔයාලට ගොඩ දා ගන්න පුළුවන් ලේසිම පාඩම් ටික තමයි මෙන්න මේ ටික. විෂය නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයෙන් අපිට ලැබෙන ලේසිම පාඩම් ටික තමයි මෙන්න මේ ටික. එතකොට දැන් හරිනේ මේ ඔක්කොම ටික කරගත්තොත් එහෙම ලකුණු කීයක්ද ඔයාලට? ලකුණු එතන 100යි නේ. ලකුණු එතන 100යි. මෙතන 50යි. මෙතන එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න පහට ලකුණු 50යි. එක් කොටසට ලකුණු 50යි. ඊළඟට දෙක කොටසට ලකුණු 50ක පාඩම් ටිකක් තමයි මම දාලා තියෙන්නේ. ඊළඟට ඔයා කරගන්න ඕනේ කෙටි ප්‍රශ්න 12ක්. කෙටි ප්‍රශ්න 12ක්. එක ප්‍රශ්නයකට ලකුණු 2 ගාන ලැබෙනවානේ. එතකොට 12 වරක් 2 කීයද? 24යි. 12 වරක් 2 24යි. මේ බලන්නකෝ දැන් මේ මම මේක පාර්ට් A කියලා දාන්නම්කෝ. නැත්තම් කෙටි ප්‍රශ්නවල කියලා දාන්නම්. මෙන්න ඒ කෙටි ප්‍රශ්න ටික. මෙතන ලකුණු 24යි. බලන්නකෝ එකතු කරලා 4යි 5යි 5යි 10යි 10යි 2යි 12යි. ඔන්න ලකුණු 124ක් ගන්න පුළුවන් මෙන්න මේ කියන ටික අපිට ඉගෙනගෙන. කෙටි ප්‍රශ්න ටිකට මොකද්ද කරන්න කියලා මම කියන්නම් තව ටිකකින්. එතකොට 124 දෙකෙන් බෙදුවට පස්සේ කීයද? 124 දෙකෙන් බෙදුවට පස්සේ 62යි. 62යි. තව චුට්ටක් උත්සාහ කරනවා ඔයාලට B එකට අවශ්‍ය ලකුණු ටික මෙතන තියෙනවා. තව පාඩමක් දෙකක් ගොඩ දාගත්තා නම් B එකට අවශ්‍ය ලකුණු ටික තියෙනවා. බලන්න මේක කරන්න බැරි වැඩක්ද මේ කාලේ භාවිතා කරලා. මේ කාලේ භාවිතා කරලා අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් වැඩක් මේක. හරිද? එතකොට කවුරුත් මේක අතහැරලා දාන්න එපා මෙතනින් එහාට. හරි. එතකොට ඔයා කරගන්න ඕනේ channel එක බලලා කරගන්න පුළුවන් දේවල් ටික channel එක බලලා කරගන්න. තව කවුරු හරි තව ගොඩක් channel තියෙනවනේ සර්ලාගේ. අන්න ඒ වගේ බලලා මේ ඉතුරු මන් දාලා නැති පාඩම් ටික හරි බලලා හොඳ සර්ලා ඕන තරම් ඉන්නවා. ඒ අයගෙන් හරි බලලා මෙන්න මේ ටික ගොඩ දාගන්න. මොකද ෆේල් වෙනවට වඩා මට වටින්නේ මේ ෆේල් වෙන ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි මෙන්න මේ වීඩියෝ එක බලලා හරි S එකක් හරි උඩ ධර්මයේ දාගත්තොත් එයාට A level කරන්න හරි යන්න පුළුවන්. දැන් අපි AB ගන්න අය ගැන දැන් කතා කරලා වැඩක් නෑ. එයාලා වැඩ කරලා විභාගයට සූදානම් වෙලා ඉවරයි. දැන් ඉන්නේ මේ අන්තිම මොහොතේ වැඩ කරන්න පටන් ගත්තු සෙට් එක. එයාලානේ මේ වීඩියෝ එක බලනවත් ඇත්තේ. එයාලට තමයි මම මේ කියන්නේ. හරි. එතකොට ඕක තමයි ඔයාලා කරගන්න ඕනේ වැඩ ටික. හරි. මට මොකද්ද දැන් ආයේ මගේ පැත්තෙන් කරලා දෙන්න පුළුවන් උදව්වකට තියෙන්නේ. මගේ පැත්තෙන් කරලා දෙන්න පුළුවන් දෙයකට තියෙන්නේ. අපි පටන් ගත්තා ෆාස්ට් ට්‍රැක් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. දවස් 6කින් මේ විෂය නිර්දේශය ඔක්කොම ටික ආවරණය කරගන්න. එතකොට ඒකේ අපි මෙන්න මේ කියන දේවල් ටික කතා කරලා තිනවා. තීරි ගොඩක් කතා කරන්නේ. අපි ප්‍රශ්න වලින් තමයි ගොඩක් තීරි කතා කරන්නේ. තීරි ගොඩක් මතක් කරනවා. එතකොට කාට හරි අවශ්‍යයි නම් මෙන්න මේ කියපු පාඩම් ටික පිළිවෙලට හදලා වීඩියෝ පැක් එකක් විදියට ඔයාලට දෙන්න පුළුවන්. මෙන්න මේ කියන කාලේ භාවිතා කරලා බලන්න. හදලා හරිද? ඒක කරලා දෙන්න පුළුවන් මට. එතකොට ඒක කාට හරි අවශ්‍ය නම් ඒක කාට හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේක C plan කියලා ටයිප් කරලා මෙන්න මේ අංකයට WhatsApp message එකක් දාන්න. message එකක් විතරයි කෝල් ගන්න එපා. මොකද මේ දවස්වල අතිශය කාර්යබහුලයි. මොකද ඉන්න ළමයිගේ
අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා විසඳන්න. ඒ අතරේ කවුරු හරි කෝල් ගද්දින් ඒක කරදරයි. ඇත්තටම කරදරයි. මේ වෙලාවේ ඉන්න පොඩි ප්‍රමාණයක් වැඩ කරගන්න. එතකොට C plan කියලා දාන්න. එතකොට ඔයාලට අවශ්‍ය විස්තර ටික ලැබෙයි. ඒකත් එක්ක ඊට පස්සේ ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කොටස් ටික විතරක් ඔයාලට කපලා හදලා දෙන්නම් මේ පොඩි කාලේ අධ්‍යයනය කරන්න. හරිද? ඒක මම ඔයාලට අනිවාර්යෙන් ගන්න කියලාවත් මේකට આવුත් අනිවාර්යෙන් C එකක් ඉනවා කියලාවත් එහෙම දෙයක් කියන්නේ නැහැ. දැන් මේ ටික හොය ඔයාලා ඉගෙන ගන්නවාට ඒ කරදරයි නම් මේ ටික පිළිවෙලට ඉගෙන ගන්න ඕන නම් ඒ අයට විතරයි මම මේ කිව්වේ. හරි. ඔන්න ඕක තමයි කාගෙන් ඉගෙන ගත්තත් මේ දවස් ටිකේ කරගන්න තියෙන වැඩපිළිවෙල. හරි. මතක තියාගන්න තාම කිසි දෙයක් වෙලා ඉවර නෑ. හැමදාම කියන කතාව තමයි තාම කිසි දෙයක් වෙලා ඉවර නෑ. හැමදේම වෙමින් තමයි පවතින්නේ. එතකොට තාම කවුරුත් විභාගේ පාස් වෙලත් නෑ, විභාගේ ෆේල් වෙලත් නෑ. ඒ කියන්නේ තාම කවුරුත් දිනලත් නෑ, පෙරදිලත් නෑ. තාම පුළුවන් මේක වෙනස් කරගන්න. අනිවාර්යයෙන්. මං ආයේ කියන්නේ. දැන් ඔයා බිඳුව මට්ටමේ ඉඳන් පටන් ගන්න A එකක් B එකක් එයිද කියලා මං කියන්න දන්නේ නෑ. හැබැයි අඩුතරමේ ලකුණු 10ක 15ක ඉන්න කෙනෙක් නම් මෙන්න මේ වැඩ ටික කරලා වුණත් ඔයාට අඩුතරමේ C1කට එන්න පුළුවන්. මොකද මේක සාමාන්‍ය පෙළ. මේක උසස් පෙළ නෙමෙයි. උසස් පෙළට එහෙම වැඩ කරලා බෑ. සාමාන්‍ය පෙළ කියලා කියන්නේ අන්තිම ටිකේ වැඩ කරලා ගේමක් ගහ ගන්න පුළුවන්. විභාගයක් ගොඩ දෙනෙක්ගේ ජීවිත කතා ඇහුවොත් එහෙම අන්තිම මොහොතේ වැඩ කරලා වෙනස් කරගත්තු අය තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. හරි. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් එහෙම මේ නංගෙට මැසේජ් එකක් විතරක් දාන්න, කෝල් ගන්න එපා. මොකක් කරේ ඔයාලට ලොකු කෝල් එකක් ගන්න තරමේ ලොකු ප්‍රශ්නයක් තිබුණොත් එහෙම මැසේජ් එකක් දාලා තියන්න. අපි කෝල් එකක් ගන්නම්. අපි කෝල් එක කරන් ඔයාගේ තියෙන ප්‍රශ්නේ කතා කරගන්න. ඒකට ඔයා පන් තියනවද නැද්ද? ඒවා දාලා නැහැ. ඕන කෙනෙක් ඕන විදියට තමන්ගේ තියෙන ප්‍රශ්නයක් කියලා විසඳ ගන්න. අපේ පැත්තෙන් අපිට කරලා දෙන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම කරලා දෙන්නම්. එතකොට ඊට අමතරව මේ ඕනෙම දෙයක දැන් ෆාස්ට් ටැග් එක අපි කිව්වේ තීර කතා කරලා, තීර ටික කතා කරලා ප්‍රශ්න වලින් ගොඩක් තීර මතක් කරනවා කියලා විතරයිනේ. එතකොට සමහර පාඩම් තියෙනවා. දැන් ওই ගණිතය විතරක් ලියන අයට තව අපි රිවිෂන් එක කරපු පාඩම් තියෙනවා. බිඳුව මට්ටමේ ඉඳලා කරපු පාඩම් ටික. ඕනනම් ඔයාලට ඒවත් කාටරි අවශ්‍ය නම් ඒ ටිකත් මේකට සම්බන්ධ වෙන කෙනෙක්ට අපි දාලා දෙන්නම්. බලන්න වෙලාව තියෙනවා නම් විතරයි. අනිත් විෂයන් වලට කිසිම හානියක් වෙන්න බෑ මේ කරන වැඩ වලින්. මොකද ගණිතය විතරක් පාස් වුණත් වැඩක් නෑ. ඊටු විෂයන් ටික අවුල් නම්. හරි. එතකොට ඕක තමයි මට කියන්න තියෙන්නේ. කෙටි ප්‍රශ්න 25 කරගන්න විදිය සාකච්ඡා කරන වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඒකෙන් අපි කෙටි ප්‍රශ්න 25න් ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න 8ක් කරනවානේ. ඒ කෙටි ප්‍රශ්න 8න් කෙටි ප්‍රශ්න 7ක් අයින් කරලා ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එතකොට සාමාන්‍ය වට මේකෙන් ලකුණු 17ක් 18ක් විතර ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලුවා නම්. මේකක් තියෙනවා මේ පැක් එකට අපි දාලා. හරි. ඔන්නෝම තමයි අපේ පැත්තේ වැඩ ටික වෙන්නේ. ඔයාලට කරගන්න තියෙන්නේ මේවට එන්න බැරි නම් එන්න නැත්තම් එක්කමක් නැහැ. මොකද්ද කරගන්න තියෙන්නේ? කොහෙන් හරි කමක් නැහැ. මෙන්න මේ ටික. ඒ වගේම ඔයාලට කයින් හරි අහගන්න තියෙනවා අයියා කෙනෙක් අක්කා කෙනෙක් හරි ඉන්නවනම් කලින් අවුරුදු විභාගෙ ලියපු ඊට අමතරව කැම්පස් ගිහපු අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවනම් ඒ ලෝවට මැත්ස් බයෝ කරපු අය ඉන්න ඕන තරම් ඉන්නවනම් ටක් ගාලා ගෙදර අඬ ගහගෙන ඇවිල්ලා හරි මෙන්න මේ ටික ඉක්මනට කරලා දෙන්න කියන්න. ඕක තමයි කරගන්න තියෙන්නේ මේ වෙලාවේ. හරි. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලගේ ඉල්ලීමටම තමයි මේ වීඩියෝ එක ගත්තේ මම. ආයෙ කියන්නේ අතාරින්න එපා. අනිවාර්යයෙන්ම අන්තිම මොහොත වෙනකම් උත්සාහ කරන්න. උත්සාහ කරලා වැඩ බැරිුණත් ඒක කනගාටුවට හේතුවක් නෙමෙයි. හැබැයි මම දන්නවා උපරිමයෙන් උත්සාහ කරොත් Tamanට උපරිමයෙන් කැපෙන්න පුළුවන් මට්ටමින් කැප වුණොත් එහෙම අනිවාර්යෙන් ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒක ස්ථිරයි. හරි. එහෙනම් තව මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ආයුබෝවන්.